අදත් ආයුබෝවන් කියලා පිළිගන්නවා ඇස්ට්‍රොසිඩ්මා YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම. ඉතින් මේ රීඩින් එක ඔයාගේ near future energy එකට සම්බන්ධ රීඩින් එකක්. ඒ කියන්නේ ඉදිරි මාස 3 ඇතුළත කාලයේදී ඔයාලට මොකද වෙන්නේ කියලා තමයි අපි අද බලන්න යන්නේ. මේක timeless tarot reading එකක්. ඔයා කවදා මේ වීඩියෝ එක බැලුවත් එතන ඉඳලා ඉදිරි මාස 3ක් ඇතුළත ඔයාගේ ජීවිතේ මොන වගේ දේවල්ද වෙන්නේ කියලා අපි බලන්න යමු. මේ වීඩියෝ එක ඔයාව හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් කියන්නේ ඔයාගේ near future energy එක ගැන. ඉතින් ඔයා අහම්බෙකින් හරි මේ වීඩියෝ එක දැක්කනම් මේ වීඩියෝ එක ඔයාට ඔයාගේ ඉදිරි මාස 3ක කාලය ගැන තමයි මේ වීඩියෝ එකෙන් කියන්නේ. අපි යමු රීඩින් එක පැත්තට. ඔයාලට හම්බෙන පළවෙනි කාඩ් එක මොකක්ද? පළවෙනි කාඩ් එක තමයි Four of Cups. මේ කාඩ් එකට අනුව ඔයා මේ දවස්වල emotionally disconnected වෙලා තමයි ඉන්නේ. ඒ කියන්නේ ඔයාට නිතරම හිතෙනවා ඔයාට ලැබෙන දේවල් වලින් ඔයා satisfy නැහැ කියලා. ඔයා කොච්චර දේවල් ඔයාට ලැබුණත් ඔයාට අවශ්‍ය දේ ඔයාට ලැබුණේ නැහැ කියලා නිතරම හිත කියනවා. නමුත් ඉදිරි මාස 3 ඇතුළත ඔයාට අනිවාර්යයෙන්ම හොඳ අවස්ථා නිර්මාණය වෙනවා, හොඳ opportunities එනවා. හැබැයි ඔයා මේ මාස 3 ඇතුළත ඔයාට මේ එන opportunities ඔයා ignore කරන්නත් බලනවා. ඒ වගේම තමයි මේ Four of Cups කාඩ් එකට අනුව ඔයාට අනිවාර්යයෙන්ම ඉදිරි මාස 3 ඇතුළත මොකක් හරි මිස් වෙලා තිබ්බ chance එකක් නැවත ක්ලික් වෙන්න ඉඩ තියෙනවා. නැවත ඔයාට notice වෙනවා. ඒක මතකෙට එනවා මට මේක මිස් වුණා නේද කියලා suddenly වාගේ ඔළුවට ඒක එනවා. අපි බලමු තවත් මොනවාද ඔයාට ඉස්සරහට වෙන්න පුළුවන් කියලා. The Magician card. මේක very powerful card එකක්. ඉතින් මේ card එකෙන් කියන්නේ ඔයාට ඔයාගේ life එක change කරගන්න අවශ්‍ය power එක අනිවාර්යයෙන්ම ඔයා ළඟ තියෙනවා. ඇත්තටම ඔයා මැජිෂියන් කෙනෙක් වගේ. ඔයාට අවශ්‍ය එනර්ජි එක, පවර් එක හැමදේම ඔයාගේ ළඟ තියෙනවා. ඉතින් ඔයාට අනිවාර්යයෙන්ම ඉදිරි මාස 3 ඇතුළත හොඳ ස්කිල් එකක් බිල්ඩ් අප් කරගන්න පුළුවන්. ඒ වගේම හොඳ අයිඩියාස් ඔලුවට එනවා. අලුත් අයිඩියාස් ඔලුවට එනවා මේ දේවල් කරොත් හොඳයි කියලා. ඒ වගේම අනිවාර්යයෙන්ම මං කිව්වත් වගේ ලොකු ඔපචුනිටි එකක් එන්න තියෙනවා මං කලින් කිව්වත් වගේ. ඉතින් ඉදිරි මාස 3 ඇතුළත අනිවාර්යයෙන්ම ඔයාට new beginning එකක් තියෙනවාමයි. ඔයා අලුත් chapter එකක් අනිවාර්යයෙන්ම start කරනවා ඉදිරි මාස 3 ඇතුළත. ඒකට ඔයා අනිවාර්යයෙන්ම action එකක් ගන්න ඕනේ. මොකද ඔයා ළඟ අවශ්‍ය සියලුම දේවල් තියෙනවා. power එක තියෙනවා, energy එක තියෙනවා. ඉතින් ඒ වගේම ඔයාට opportunities ඇවිල්ලත් තියෙනවා. ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ skill එක build up කරලා හොඳ idea එකකින් අලුත් ආරම්භයකට යන එක විතරයි. අපි බලමු ඊළඟ කාඩ් එක මොකක්ද කියලා. Three of Swords. මේක ටිකක් painful කාඩ් එකක්. ඔයාට අනිවාර්යයෙන්ම ඔයාගේ අතීතේ මොකක් හරි heart break එකක් නැත්නම් එපා වෙච්ච ස්වභාවයක් disappointment අනිවාර්යයෙන්ම ඔයා experience කරලා තියෙනවා. මේ tarot energy එකට අනුව ඔයාගේ තිබ්බ දුක සියල්ලම අවසන් වෙලා ඔයා අනිවාර්යයෙන්ම ඉදිරි මාස 3ක ඇතුළත කාලයේ අනිවාර්යයෙන්ම healing stage එකකට යනවා. ඒ වගේම තමයි ඉදිරි මාස 3 ඇතුළත ඔයාට ඇත්තටම යම් කිසි දෙයක් ගැන ඇත්ත දැනගන්න පුළුවන්. සහ ඔයා ඒ ඇත්ත දැන ගැනීම නිසා ඔයා ඒ දේවල් නතර කරන්නත් සූදානම් වෙනවා. ඉතින් මේක කොච්චර වේදනාත්මක දෙයක් වුණත් ඔයා ඔයාගේ ඉදිරි ගමන යන්න ඔයා මේ දේවල් නවත්තනවා කියලා පෙන්නනවා. ඔයාට හම්බෙන ඊළඟ කාඩ් එක තමයි Page of Pentacles. ඉතින් මේක new opportunities ගැන කතා කරන කාඩ් එකක්. ඉතින් අනිවාර්යයෙන්ම ඉදිරි කාලයේදී ඔයාගේ studies, එහෙමත් නැත්නම් ඔයාගේ job එක, එහෙමත් නැත්නම් ඔයාට money සම්බන්ධ මොනවා හරි chance එකක් අනිවාර්යයෙන්ම එන්න පුළුවන්. අනිවාර්යයෙන්ම එන්න පුළුවන්. ඒ වගේම තමයි ඒක පොඩි small beginning එකක්. small start එකක්. හැබැයි ඔයාට ලොකු සාර්ථකත්වයකට යන්න පුළුවන් අනිවාර්යයෙන්ම ඉදිරි මාස 3 ඇතුළත.
ඉතින් මේක අනිවාර්යෙන්ම ඔයාගේ ජීවිතේ අලුත් පාත් එකක් ඕපන් වෙන්න ලැබෙන සිග්නල් එකක් Page of Pentacles කියන්නේ. ඉදිරි මාස 3 ඇතුළත ඔයාට අනිවාර්යෙන්ම මොනාම හරි දෙයකින් සාර්ථක වෙන්න පුළුවන්. අපි බලමු තවත් මොනවද ඔයාට ඉදිරි මාස 3 ඇතුළත වෙන්න පුළුවන් කියලා. මම කිව්වත් වගේ ඔක්කොම ආව එකට එකක් සම්බන්ධ කාඩ්ස්. ඉතින් දැන් ආවේ Wheel of Fortune කාඩ් එක. ඉතින් මේ කාඩ් එකෙනුත් කියන්නේ අනිවාර්යෙන්ම ඔයාගේ ලයිෆ් එකේ මේජර් චේන්ජ් එකක්, ලොකු චේන්ජ් එකක් ඉස්සරහට වෙන්න පටන් ගන්නවා. මේ මාස 3 ඇතුළත තමයි ඒකට අනිවාර්යෙන්ම අවශ්‍ය දේවල් නිර්මාණය වෙන්නේ. ඔයාගේ ලයිෆ් එකේ සිදුවෙන මේජර් චේන්ජ් එකට ලොකුම වෙනස්කමට අදාළ දේවල් ටික ටික ආරම්භ වෙන්න පටන් ගන්න ඉදිරි මාස 3 ඇතුළත. අපිට ආපු හැම කාඩ් එකකින්ම කිව්වේ ඒ වගේ දේවල් තමයි. ඉතින් ඔයාට අනිවාර්යෙන්ම ලොකු ලක් එකක් ඉස්සරහට එන්න තියෙනවා. ඔයාට මේ තිබ්බ කාලය, දුකින් පිරීලා තිබුණු කාලය, ඔයා විඳවපු කාලය ටික ටික අවසන් වෙමින් යනවා. ඔයා හොඳ කාලයකට අවතීර්ණ වෙන්නයි යන්නේ. ඉතින් අතීතයේදී ඔයා ස්ටක් වෙලා හිටිය දේවල් නැත්නම් ඔයා ගොඩක් ස්ට්‍රෙස් වෙලා හිටපු දේවල් ටිකෙන් ටික මූව් වෙලා යන්න පටන් ගන්නවා. ටිකෙන් ටික ඒවා අවසන් වීගෙන යන කාලයක් තමයි ඉස්සරහට එන්නේ. ඒ වගේම තමයි අනිවාර්යෙන්ම ඉදිරි මාස 3 ඇතුළත කාලේ ඔයාට unexpected positive turn එකක් experience කරන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් අද දවසේ මේ ලැබුණු කාඩ් පහම එකට ගත්තොත් ඔයාට දෙන්න පුළුවන් මැසේජ් එක තමයි ක්ලියර්ලිම ඔයාට තිබුණු ඉමෝෂනල් ප්‍රේස් එක ඔයා නවත්තලා අනිවාර්යෙන්ම ඔයා ප්‍රැක්ටිකල් ප්‍රේස් එකකට යනවා. ඒ කියන්නේ ඔයා ඉදිරි මාස 3 ඇතුළත ඒවා ක්‍රියාත්මක කරන්න යනවා. ඒ වගේම තමයි ඔයාට ගොඩාක් ලොකු ඔපචුනිටි නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම ලොකු ඔපචුනිටි එකක්, අලුත් ඔපචුනිටි එකක් ඔයාට ඕපන් වෙන්න තියෙනවා ඉදිරි මාස 3 ඇතුළත. ඒ වගේම තමයි ඔයාට අවශ්‍ය එනර්ජි එක, ශක්තිය හැමදේම ඔයා ළඟ තියෙනවා. ඔයාට ඒක ක්‍රියාත්මක කරන්න විතරයි තියෙන්නේ. ඉතින් මේ හැමදේම අවසානයේ ඔයා ලොකු ජයග්‍රහණයක් අත් කරගන්නවා. ඒ වගේම ඔයා හිතපුවත් නැති ලයිෆ් ඩිරෙක්ෂන් එකකට ඔයා ඔයාගේ ජීවිතය අරගෙන යනවා ඉදිරි මාස 3 ඇතුළත කාලේ. මේ දේ අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා. ඉතින් මේ කාඩ් එනර්ජි වලට අනුව යුනිවර්ස් එකෙන් ඔයාට දෙන පණිවිඩය තමයි ඔයාට ගොඩක් chances ඉස්සරහට එනවා ඉදිරි මාස 3 ඇතුළත එනවා. ඒවා යූස් කරනවද නැද්ද කියලා ඔයා අනිවාර්යෙන්ම හරි ඩිසිෂන් එකක් ගන්න ඕනේ. ඔයා හරි ඩිසිෂන් එකක් ගත්තොත් ඔයාගේ ලයිෆ් එක මම අර කිව්ව විදිහට අනිවාර්යෙන්ම ඉදිරි මාස 3 ඇතුළත චේන්ජ් වෙනවා. ඉතින් ඔයා තමයි රයිට් ඩිසිෂන් එක ගන්න ඕනේ මේ චේන්ජ් එක වෙන්න නම්. ඉතින් අද රීඩින් එකටත් ඔයාලා කැමති නම් අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න I claim this positive change කියලා. ඒ වගේම තමයි තවත් මේ වගේ ටැරොට් රීඩින්ග්ස් බලන්න ඕනේ නම් ඇස්ට්‍රෝසිඩ්මා channel එක අදම subscribe කරලා තියාගන්න. ගිහින් එන්නම් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම.